හිතන්න ඔයා දැන් ඉන්නේ මානසික අවපීඩනයකින්. ඔයා වැඩිපුරම කැමති දවසම වැතිරිලා ඉන්න විතරයි. බත් වගේ දේවල් කන්න හිතෙන්නෙම නැහැ. හැබැයි බිස්කට් බනිස් වගේ දේවල් කන්න ආසයි. ව්‍යායාම කරන්න කැමැත්තක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඔයාට ශක්තියකුත් නැහැ. මෙහෙම මාස 6ක් ගියොත් ඔයාට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම බර කිලෝ 15කින්වත් වැඩි වෙනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩක් හැදෙන්න තියෙන ඉඩකඩත් බොහොම වැඩි. ඒත් ඇයි ඔයාට එහෙම වෙන්නේ? අවපීඩනයේ හින්දා ඔයාගේ ශරීරයේ ආතති හෝමෝනය වෙන කෝටිසෝල් වැඩියෙන් නිකුත් වෙනවා. ඒකෙන් රුධිර සීනි වැඩි වෙනවා. ව්‍යායාම නැති වුනහම බර වැඩි වෙනවා. සෞඛ්‍යමත් නැති ආහාර වලින් හෘද රෝග අවදානම වැඩි වෙනවා. ඕකේ අනිත් පැත්ත සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔයාට දියවැඩියාව තියෙනවා කියලා හඳුනා ගන්නවා. මුලින්ම ඔයා හිතනවා බෙහෙත් තරම් ආහාර පාලනය කළාම හරි කියලා. ඒත් කාලෙත් එක්ක ඔයාට හිතෙන්න ගන්නවා මේක මහා කරුමයක් නේ කියලා. Taman කැමති කෑම බීම දැන් ඉස්සර වගේ කන්න බොන්න බැරි වෙද්දී ඉබේම කාන්සාවක් හට ගන්නවා. වටපිටාවේ අය කියන දේවලුත් එක්ක හිතෙන්න ගන්නවා මමත් අන්ධ වෙයිද, කකුල් කපන්න වෙයිද කියලා. ටික කාලෙකින් ඔයා මානසික අවපීඩනයේ ගොදුරක් බවට පත් වෙනවා. එතනදී වාට මොකක්ද උනේ? ඔයාගේ රුධිර සීනි වැඩිවීමෙන් මනෝභාවය වෙනස් වෙනවා. ශරීරයේ දැවිල්ල මොළයටත් බලපානවා. රෝගයේ ආතතිය නිසා මානසික සෞඛ්‍ය පහත වැටෙනවා. ඔය වගේම තව චක්‍රයක් තමයි කෙනෙක් අවපීඩනයෙන් ඉද්දී බර වැඩි වෙන එක. බර වැඩි වෙද්දී අවපීඩනය තව වැඩි වෙන්න පුළුවන්. වැඩි අවපීඩනයේ හින්දා තවත් සෞඛ්‍යමත් නැති ආහාර කන්න පෙළඹෙන්න පුළුවන්. ඒකෙන් තවත් බර වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ හිතයි ගතයි දෙකම විනාශ කරන චක්‍රය බිඳ දමන්නේ කොහොමද? අංක 1. ව්‍යායාම කරන්න. දිනකට මිනිත්තු 30ක් ඇවිදින්න. ඒකෙන් මානසික සෞඛ්‍ය සහ ශාරීරික සෞඛ්‍ය දෙකම හොඳ වෙනවා. අංක 2. හොඳට කන්න. එළවලු, පළතුරු, මාළු, සීනි බිස්කට් අඩු කරන්න. ඒක මොළයටත් ශරීරයටත් හිතවත්. අංක 3. හොඳට නිදා ගන්න. පැය 7ක 8ක නිින්දක්. ඒක හිතටත් ඇඟටත් විවේකයක්. අංක 4. වෛද්‍යවරයෙකු හමු වෙන්න. මානසික සහ ශාරීරික යන දෙකම පරීක්ෂා කරව ගන්න. මේ තත්ත්ව දෙකම එකට බලා ගන්න. මතක තියාගන්න. ඔයාගේ හිත සහ ඇඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධයි. හිත හොඳයි කියලා හිතුවොත් ඇඟත් හොඳ වෙනවා. ඇඟ හොඳයි කියලා හිතුවොත් හිතත් හොඳ වෙනවා. එකක් වැඩි දියුණු කළාම දෙකම හොඳ වෙනවා. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 02යි 533 හදගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල, දඹුල්ල.